මගේ YouTube කියන්නේ YouTube channel එකේ දැන් දැනට subscribersලා 50ක් ඉන්නවා. ඉතින් මට ඒක ලොකු සතුටක්. මොකද තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අප්පෝ 50 කියන්නේ මොකද්ද? මේ ඊට වඩා එන්න ඕන නේද? එහෙම කියලා. ඉතින් නැහැ මට ඒක ගොඩක් සතුටක්. මොකද 50 දෙනෙක් මගේ බිඳුවේ ඉඳන් අපි මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්නේ. ඒ හින්දා ඉතින් 50ක් කියන්නේ මට ලොකු ගාණක්. ඒ හින්දා ඉතින් මට මගේ සතුට වෙනුවෙන් අපි දෙන්නමද කේක් එකක් කපනවා කියලා හිතුවා නේද නෝනා? ඉස්සෙල්ලම පොඩි එක්කනේ බාන්නේ හැමදේම පටන් ගත්තේ. ඒ හින්දා ඉතින් අපි කේක් එකක් කපනවා. මට ඒක ගැන ගොඩාක් ලොකු සතුටක් තියෙන්නේ. මොකද 50 දෙනෙක් මගේ channel එක වෙනුවෙන් එකතු වෙලා ඉන්නේ. ගැන ඉතින් මට ගොඩක් සතුටුයි. මාව subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා මම කියනවා. Thank you so much කියන්නේ. නන්දලා මාවලට thank you කියන්නේ. Thank you. ඔව් අපිව subscribe කරාට ඔයාලා හැමෝටම thank you. ඉතින් එහෙනම් අපි කේක් එක කපමු. මෙයා හිතන් ඉන්න දැන් මෙයාගේ birthday එක කියලා. ඉතින් අපි දැන් කේක් එක කපමු. දැන් ඔයාලට හිතන්න පුළුවන් අනේ මේ පිස්සු වැඩ මෙයාලා කරන්නේ පිස්සු වැඩ කරන්නේ එහෙමයි කියලා නැහැ. ඒක පිස්සුවක් නෙවෙයි. ඒක ඉතින් මගේ සතුට. එක එක්කනාගේ එක දේවල් නේ හිතන්නේ. මම තමයි දන්නේ මම මේ ගානට හරි හදාගන්න කෑව කට්ට. ඒ හින්දා මම දෙතනම කියන්න ඕන මගේ නංගිට. ඒ කියන්නේ මගේ නෑනටත් ගොඩාක් thank you. එයත් මාව හැම දෙයකින්ම අනේ මෙහෙමයි කියලා හැම දෙයකින් මෙයාත් උදව් කරනවා. එතකොට මගේ හස්බන්ඩ් මේ හැමෝම මට උදව් කරනවා. ඉතින් ඒ හින්දා මම හැමෝටම කියන්නේ thank you කියලා. එහෙනම් අපි කේක් එක කපලෙමු. ඔයා පොගන්. thank you so much මාව subscribers කරපු හැමෝටම. එහෙනම් කපමු. එහෙනම් ඔහොම ඉන්න. එහෙනම් පළවෙනි කෑල්ල ඔයාලට. thank you. මෙයා කට අරිනවා මෙයාට කවන්න කියලා. නෝනා ඔයාලට සතුටුයිද? රසයිද? අම්මට කවන්න. කියන්න ඕන වෙලා තිබ්බේ දැන් මගේ YouTube channel එකට 50 දෙනෙක් එකතු වෙලා ඉන්නවානේ. දැනට 50 කොහොම හරි 53ක් වගේ ඉන්නවා කට්ටිය එකතු වෙලා. ඉතින් මට ඒක ගොඩක් ලොකු සතුටක්. ඒ කියන්නේ අපිට subscribersලා ගන්න බිඳුවේ ඉඳන් පටන්ගෙන ඒ වගේ ප්‍රමාණයකට එනවා කියන්නේ ඒක ලොකු දෙයක්. මොකද අපිට බිඳුවේ ඉඳන් 10 වෙනකන් 20 වෙනකන් 30 වෙනකන් මේ විදිහට හදාන යනකොට අපිටත් ඉතින් ආස හිතෙනවා අනේ තව වැඩි වුණා නම් කියලා. ඉතින් මටත් ලොකුවට ගොඩාක් සතුටුයි. මොකද 53 දෙනෙක් වගේ දැන් එකතු වෙලා ඉන්නවා. ඒ හින්දා ඉතින් මට සතුටුයි. නැත්තම් හිතන්න පුළුවන් ආපෝ 1000ක්වත් තාම subscribersලා ඇවිල්ලා නැහැ. මේ එහෙම වෙලාත් 1000ක්වත් ඇවිල්ලා නැතුව 50 දෙනෙක් ඇවිල්ලා මෙයා මෙච්චර සතුටු වෙලා මෙච්චර කේක් එකක් ගෙනල්ලා මෙහෙම කපනවා කියලා හිතන්න පුළුවන්. හිතන කෙනා කොහොමද දේවල් හිතනවා. හැබැයි අපේ ටාගට් එකට අපිට යනකොට ඒකේ මහන්සිය අරගෙන නිකන් විනෝදෙට කරනවා වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ අපි ඒක ආසාවෙන් කරනකොට ඒ දෙයට කොහොමත් අපි ආස වෙනවා. ඒ වගේම සතුටක් දැනෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම එහෙම කේක් එකක් කැපුවේ. නැත්තම් කියන කෙනාට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. මෙයා මෙහෙම කරා අරම කරා කියලා නැහැ. ඒක මම සතුටින් කරන්න පටන් ගත්තේ. කොහොම හරි මම YouTube channel එක හැදුවේ 2025 නොවැම්බර් 8 වෙනිදා වගේ. ඉතින් ඒ කාලෙදී මේ අවුරුද්දේදී මේ ගාන එනවා කියන්නේ මට ගොඩක් ලොකු සතුටක්. මොකද පොඩි ප්‍රමාණයක් තිබ්බේ. ඊට කලින් මම YouTube channel එකක් හැදුවා. ඒ හදලා මේ මගේ කොහොම හරි ළමයි ඊමේල් එක මට නැති වුණා. ඊමේල් එක නැති වෙනකොට
ෆෝන් එකේ ඊමේල් එක තියෙන්නේ. ඉතින් ඊමේල් එක නැති වෙනකොට YouTube channel කියන්නේ මට මේ පාස්වර්ඩ් එහෙම අමතකයි. ඊමේල් එක මතක තිබ්බට පාස්වර්ඩ් එහෙම අමතකයි. ඒ හින්දා මේ මට කොහොමත් YouTube channel එක ආයෙ ගොඩ දාගන්න බැරි වුණා. මොකද මට මේ පාස්වර්ඩ් එහෙම අමතක හින්දා ඒ ඊමේල් එකම ගන්න බැරි වුණා. ඉතින් මම එතකොට හිතුවා අනේ දැන් YouTube channel එකක් ආයෙ හදලා තේරුමක් නැහැ මම මේ ගානේ. එතකොට ඒකේ හිටියා 31ක් වගේ. subscribersලා 31ක් වගේ හිටියා ඒ channel එකේ. එතකොට ඉතින් මට හිතුණා අනේ අපරාධේ දැන් ඒකක් නැති වුණා. ආයෙ මට YouTube channel එකක් හදලා වැඩක් නැහැ කියලා මට හිතුණා. ඒත් ඉතින් මට පස්සේ කල්පනා වුණා නැහැ. මම සතුටින් කරන දේ නිසා මම ආයෙත් ඊමේල් එකක් හදලා ආයෙත් මේ වගේ YouTube channel එකක් පටන් ගන්නවා කියන එක මට හිතුණා. ඒ හින්දා මම කොහොම හරි මේ channel එක මම ආයෙත් හැදුවා. මොකද සතුට කියන දේ අපිට මේ ඉක්මනින්ම ළඟා කරගන්න බෑ. ගොඩාක් කට්ටක් කන්න ඕන අපි ඒ සතුට ළඟා කරගන්න. මොකද මට ගොඩක්ම මම මේ විදිහට කේක් එකක් කපන්න කියලා හිතුවේ මං ගාව තියෙන්නේ හොඳ quality phone එකක් නෙමෙයි. මං ගාව තියෙන්නේ පොඩි මං කියන්න Redmi 9A phone එකක් තියෙන්නේ. ඉතින් මම ඒකෙන්ම තමයි හැමදේම කරගන්නේ ළමයි. ඒ කියන්නේ අප්පෝ දැන් තව කෙනෙක් කියන්න අප්පෝ අපිත් එහෙමනේ. අපිත් ෆෝන් එකෙන්ම හැමදේම කරගන්නේ. මෙයා මේ මොනවද කතා කරනවද මන් දන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. නැහැ ළමයි. කට්ටක් කනකොට ඒකේ සතුට තේරෙන්නේ ඒ කට්ට කන කෙනාට. වටපිටාවේ සද්ද ගණන් ගන්න එපා. මොකද අපේ ගේ තියෙන්නේ පාර අයිනේ. ඒ හින්දා වටපිටාව වෙන සද්ද ගණන් ගන්න එපා. මම මොකද හිටියේ ඔව් මෙහෙමයි අපේ සතුට තියෙන්නේ අපි සතුටින් කරන දේවල් එක්ක. එතකොට මට තියෙන්නේ Redmi 9A ෆෝන් එකක්. ඒකේ කැම් එක දැන් quality නැහැ වැඩිය. මේ රෙකෝඩ් එක කරන්නේ මම ඒ ෆෝන් එකේ මේ quality නැහැ. ඔයාලට කොහොම හරි quality videos දෙකක් විතර දකින්න නැති මම අර ice cream challenge එකක් කරපු එකයි. එතකොට තව රාමෙන් challenge එක කරපු එකයි. ඒක කරේ ඇත්තටම කිව්වොත් මගේ නෑනගේ ෆෝන් එකේ. මගේ නංගි ෆෝන් එකෙන් තමයි ඒක රෙකෝඩ් කරවුවේ. ඒ කියන්නේ නංගි අලුතෙන් ෆෝන් එකක් ගත්ත හින්දා ඒ දවස් කොහොම හරි දෙක තුනට ඒ ෆෝන් එක අපි පාවිච්චි කරා. නැත්තම් ඒ තරම්වත් quality එකක් නැහැ මගේ වීඩියෝස් වල. ඒ වුණාට ඉතින් මට හිතුණා නැහැ කමක් නැහැ මම සැලෙන්නේ නැහැ. මොකද මේ මම සතුටින් කරන දේ නිසා මේ මට කොහොමත් මම මේ කරන දේ මට සැටිස් කියන එක මට තේරුණා. මොකද මම වීඩියෝස් කරනකොට මටම හිතෙනවා ලැජ්ජාවක් හිතෙනවා. තනකොට යනකොට අනේ ෆෝන් එක හරි නෑනේ මේ ෆෝන් එක උස්සගෙන කොහොමද යන්නේ එහෙම හිතෙනවා. මොකද මේ තාම මම මේ සමාජයක් දන්නේ නැහැ. එහෙම කියන එක මට හිතෙනවා. ඒ වුණාට ඒ හිතෙන එකත් මම නතර කරන්නේ නැහැ. මගේ පටන් ගන්නමනේ. මම මෙහෙම තාම මම මේ පටන් ගන්නවා. මහා ලොකු ගාණක් මේ සබ්ස්ක්‍රයිබර්ස් ලැබිලා නෙමෙයි මම මේ කියවන්නේ. මට සැටිස්ෆයි ගාණක් මේ. කියන්නේ මේ තව ඉස්සරහට තව සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි සතුටින් බාර ගන්න ඕනේ. මොකද ඒ කෙනාගේ සතුටනේ එයා අපව සබ්ස්ක්‍රයිබ්ස් කරන්නේ. අපිට බලෙන් කියන්න බෑ අනේ කරන්න කියලා කියන්න බෑ. එයාලගේ සතුට වෙනුවෙන් තමයි එයාලා හැමදේම එහෙම කරන්නේ. ඉතින් මම ගොඩාක් ස්තුති වෙනවා මාව සබ්ස්ක්‍රයිබර්ස් කරපු හැමෝටම. මේ විශේෂයෙන් මගේ නංගිට, ඒ වගේම මගේ යාළුවෙක් ඉන්න යාළුවාට, තව අනිකුත් යාළුවන්ට, එතකොට මගේ හස්බන්ඩ්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. එයා තමයි හැම දෙයකින්ම මම මොන හරි දෙයක් කිව්වොත් හැම දෙයකටම උදව් කරන්නේ. ඒ හින්දා ඉතින් මට ගොඩක් සතුටුයි. මම තම්මේල් එහෙමත් හදාගන්නේ ළමයි මේ Redmi 9 ෆෝන් එකෙන්ම තමයි. හැමදේම ෆෝන් එකෙන් මේ වීඩියෝස් හිටන් එඩිට් කරගන්නේ මම මේ ෆෝන් එකෙන්ම තමයි. හැබැයි මම සැලෙන්නේ නැහැ මගේ ෆෝන් එක මෙහෙමයි කියලා. ඒ කියන්නේ quality නැහැ. අනේ මෙහෙමයි එහෙම හිතෙනවා. ළමයි අපි කවුරුත් මිනිස්සුනේ. ඒ හින්දා අපිට හිතෙනවා. අනේ ෆෝන් එකක් ගන්න තිබ්බනම් හොඳයි. එතකොට තව වීඩියෝස් quality වෙනවා. එහෙම කියන එක අපි හැමෝටම හිතෙනවා. ඒ හිතෙන්නේ නැත්තේ අනිවාර්යෙන් හිතෙනවා. ඒ වුණාට අපිට තියෙන දේෙන් අපි සතුට වෙන්න ඕන. අපිට තියෙන දේෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. අපිට තියෙන දේ අතහැරලා දාලා අනේ කමක් නැහැ මේ
අප්පෝ අපිට ෆෝන් එකක් නැහැ. අපි මේ දේ පටන් ගත්තොත් කොහොමත් ගොඩේමක් නැහැ කියන එක අපේ හිතට වැටුනොත් ළමයි අපිට කවදාක්වත්ම ගොඩේමක් නැහැ. Tamanට තියෙන දෙයින් Taman සතුටු වෙන්න ඕන. Tamanට තියෙන දෙයින් Taman ඒ දෙයින් උපරිම ප්‍රයෝජනෙ ගන්න බලන්න ඕන. ඉතින් ඒ දේ මම කරනවා. ඉස්සරහටත් තව ලස්සන වීඩියෝස් මම හදනවා. ඉස්සරහට මට පුළුවන් වුණොත් මම ෆෝන් එකක් ගන්න හිතනවා. එතකොට මීට වඩා තව වීඩියෝස් ක්වොලිටි වෙයි. ඒ හින්දා මම හිතනවා ඒ දේත් මට කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ළමයි මං කියන්නේ මෙහෙම කේක් එකක් කැපුවා කියලා සතුටු වුණා කියලා කාටවත් ඒක ප්‍රශ්නයක් විදිහට එන්නේ නැති වෙයි කියලා මම හිතනවා. මොකද ඒක මගේ සතුට. මම ගෙනල්ලා කපපු කේක් එක. ඒක මගේ සතුට නිසා ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නත් ඕනේ නැහැ. මොකද මේ ඒක මගේ ආසාවට සතුටට ගෙනත් කේක් එක කැපුව එකනේ. ඉතින් මට හිතෙනවා ඉතින් අනේ මෙහෙම කියයිනේ කියලා. ඒත් කමක් නැහැ ළමයි. ඔයාලට හිතන දේ කමෙන්ට් කරා යන්න. මම කියන්නේ මගේ හිතට අවංකව හිතට එන හැමදේම මම මේ කියන්නේ නැතුව හදා වචන හදා එහෙම කියනවා නෙමෙයි. මට හිතන දේ තමයි මම කියන්නේ ළමයි. මොකද මම කන කට්ට මම විතරයි දන්නේ ළමයි. ඒ කියන්නේ මම පොඩි එක්කෙනෙක් මට ඉන්නවනේ. පොඩි බබෙක්. එයා තව මොන්ටිසෝරිවත් යන්නේ නැහැ. එයාට තාම අවුරුදු 3යි. ඉතින් ඒ ළමයාගේ හැමදේම කරගෙන වීඩියෝ එකක් කරන්න උනත් මට කියන්නේ කරගන්න වෙන්නේ නැහැ ළමයි. මොකද මේ හැම වෙලේම එයා මගේ පස්සෙමයි ඉන්නේ. මම එයාත් එක්කමයි ඉන්නේ. හස්බන්ඩ් වැඩට යනවා. එතකොට එයාත් එක්ක වැඩිපුරම කාලයක් ගත වෙන්නේ මාත් එක්ක. එතකොට එයාව දැන් මගේ නංගි ආවහම අක්කා වීඩියෝ එක කරමු කියලා එකපාරට යන්න බෑ. ළමයා ඉස්සෙල්ලා කාගාවද තියන්නේ? ඒ දේවල් මම හිතන්න ඕන. ඒ දේවල් කොහොම හරි මම arrange කරගෙන තමයි හැම වීඩියෝ එකකටම යන්නේ. මෙයා මේ ලොකුකම් කියනවා, ලොකුකම් කතා කරනවා කියලා නැහැ. හිතට එකගව අවංකව එන වචන ටික තමයි මේ කියන්නේ. ඉතින් මට ගොඩාක් සතුටුයි මාව subscribe කරලා මෙයා මේ වගේ තැනකට යයි අනම්මනම් කියලා හිතා සමහරු එහෙම කරන්නේ නැහනේ. මේ subscribe එහෙම කරන්නේ නැහනේ. මෙයා තැනකට එයි, මෙයා තැනකට යයි, මෙයා මේකේ මොකක් හරි ප්‍රතිඵලයක් ගයි කියලා හිතන මිනිස්සු කවදාකවත් subscribe කරලා උදව්වක් කරන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් ඒ කතාව සාධාරණ නැත්ත. තැනකට යයි කියලා උදව් කරන්නේ නැහැ. ඒත් මට අවංකව මේ වගේ subscribe කරලා අනේ මිනිස්සුත් ගොඩ යන්න ඕනේ කියලා හිතලා මාව එහෙම කරන මිනිස්සුන්ට මම කියන්නේ ගොඩාක් ස්තුතියි. ගොඩාක් thank you so much. ඉස්සරහටත් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. මම ඔයාලා වෙනුවෙන් ලස්සන වීඩියෝස් ගේනවා. ලස්සන වීඩියෝස් හදනවා. ලස්සන වීඩියෝස් අරන් එනවා. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු කියලා මම කියනවා ඔයාලා හැමෝටම. මාව subscribe කරලා මට උදව් දුන්න හැමෝටම ගොඩාක් thank you. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න ළමයි. ඔයාලා හැමෝටම බුදු සරණයි කියලා මම කියනවා. සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. වටපිටාවෙන් එන දේවල් ගණන් ගන්න එපා. Tamanට මොකද්ද තියෙන්නේ? Taman එතනින් ප්‍රයෝජනය ගන්න බලන්න. Tamanට ලොකු ෆෝන් ඕනේ නැහැ. Tamanට අදම දෙයක් හිතෙනවා නම් මම channel එකක් පටන් ගන්න ඕනේ කියලා අදම හදන්න ළමයි. මමත් එහෙම තමා කරේ. අදම මට හිතුණොත් දෙයක් මේ දේ කරන්න ඕනේ, මේ දේ හරියි කියලා ඒ දේ අදම පටන් ගන්න, අදම කරන්න. ඔයාගාව තියෙන්නේ මොකක්ද? ඔයාගාව තියෙන්නේ ලොකු ෆෝන් එකක්ද, පොඩි ෆෝන් එකක්ද, කැම් එක ක්වොලිටි එහෙම බල ඉන්න එපා. Tamanට තියෙන දේෙන් Taman උපරිම ප්‍රයෝජනය ගන්න. ඉස්සරහට අපිට හොඳ දේවල් ළඟා වේවි, හොඳ දේවල් හම්බෙවි. ඒ හින්දා අපි සතුටින් හැමදේම සාර්ථකව කරගමු කියලා මම කියනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.